දවසේ මේ තේ එකක් බොන්න හැදුවා ගෙදර හදපු මේ කැවිලි වර්ගයකුත් එක්ක. මේ රසම රස තේ වේලක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් තේ වේලට මේ අපි මුලින්ම අරගෙන තියෙන්නේ මේ මොනවද පුතේ මේ මංචිනේ. මංචි ක්‍රීම් කැකර්. එතකොට මේ පුතා ආස තව කැම ජාවල් ටිකකුත් අපි පිඟානට එකතු කරගෙන තියෙනවා. නේද? ඔයාලට ඇස්තෙන්නේ මේ ඉතින් පිඟාන පෙන්නන්න. මුලින්ම කන්ද උඩ රටින් ගෙනාපු තේ කොළ වලින් හොඳ තේ එකක් හදාගත්තා. ඊට පස්සේ කැවිලි පිඟානට කැවිලි කන්න අවශ්‍ය තක්කාලි සෝස් සහ ඇස්ට්‍රා තියාගත්තා. ඒ වගේම මංචි සුපර් ක්‍රීම් කැකර් කිහිපයකුත් පිඟානට එකතු කරගත්තා. ප්ලේන් ටීට හරියන්න ඕනි සැර පොඩ්ඩක් අවශ්‍ය නිසා හේම් මිරිස් කරලකුත් ඊට නොදැවිනි රතුළුණු ගෙඩියකුත් එකතු කරගත්තා. ඉතින් අපි බලමු තේ වේල කොහොමද රසට එන්නේ කියලා. මුලින්ම මේ ඇස්ට්‍රා එකයි ඇස්ට්‍රා වලයි ටොමැටෝ සෝස් වලයි බිස්කට් එක තවර ගන්න ඕනි. ඊට පස්සේ මාර රසයි. ඉතාමත් රසවත් කැවිලි වර්ගයක්. ඉතින් මේක මේ කටේ රස යන කලින් තේක බොන්න ඕනි. එතකොට තමයි තවත් රසවත්. ඔයාලා try කරලා බලන්න. ආස හිතේ. ඒ වගේම මේ ඕකොල්ලෝ තේ බොනකොට පාවිච්චි කරන අමුතු කැවිලි වර්ග තියෙනවනේ. ඒවත් පල්ලෙහාන් එකතු කරන්න. පුතාටත් කන්න ආසයිලුනේ. Biskuit tadi kan. Biskuit kan. Ini sekarang lu pada kan. Tuh, kan. Lun kan. Lun be. Handai. Super ide. Super.